අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද කතා කරන්න යන්නේ තවත් ජ්‍යාමිතික ප්‍රමේයක් ගැන. ඉතින් අද කතා කරන්න යන්නේ ජ්‍යාමිතික ප්‍රමේය තමයි සමද්විපාද ප්‍රමේය කියලා කියන්නේ. මේ ප්‍රමේයෙන් කියන්නේ කෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාද දෙකට ඉදිරියෙන් ඇති එහෙම නැත්නම් සම්මුඛ කෝණ සමානයි කියලා තමයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් ඒ පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් මේ පාදයට මේ පාදය සමාන වේ නම් ඒ පාදයට ඉස්සරහින් තියෙන සම්මුඛ කෝණ දෙක සමානයි කියලා තමයි කියන්නේ. අපි ගත්තොත් ABC කියන ත්‍රිකෝණයේ AB පාදය සමානයි BC පාදයට. ඒ නිසා මේ කෝණයයි මේ කෝණයයි. ඒ කියන්නේ BAC කෝණය සමානයි ACB කෝණයට. ඔක තමයි සමද්විපාද ප්‍රමේයෙන් කියන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාද දෙකට ඉස්සරහින් තියෙන සම්මුඛ කෝණ දෙක සමානයි. සමද්විපාද ප්‍රමේයෙන් කියන්නේ. අපි ওই ප්‍රමේය ආශ්‍රිතව ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් බලමු. මේක ඇවිල්ලා තියෙන 2020 O level ගාන විදිහට අරින් වීඩියෝ වල කියලා දුන්න ප්‍රමේයන් භාවිතයෙන් මුත් පුළුවන් මේක විසඳන්න. ඒ බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. මේ සම්පූර්ණ කෝණය අංශක 180 සරල රේඛාව කෝණය. ඒ මෙතන 110ක් තියෙනවා. 180 110ක් අරු ගහම මට වෙනවා 70යි කියලා. එතකොට මෙතන කෝණය මම හොයාගත්ත අංශක 70යි කියලා. දැන් ආ සමද්විපාද ප්‍රමේය මේකට දානවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාද දෙකට ඉස්සරහින් තියෙන කෝණ දෙකත් සමානයි. එතකොට දැන් මේ පාදයට ඉස්සරහින් තියෙන මෙතන කෝණයේ අංශක 70 නම් මේ පාදයට ඉස්සරහින් තියෙන මේ කෝණය අනිවාර්යයෙන්ම අංශක 70යි. සමගින් උත්තරේ දානවා අංශක 70යි කියලා.